ඊළඟට 41 වෙනි ගාන. 41 වෙනි ගාන කියන්නේ 1,20,000දී 1,80,000දී උෂ්ණත්වය දීලා තියෙනවා. 1,50,000දී උෂ්ණත්වය තමයි. එන්න දෙකක් තියෙන ගානක් මැදෙන්නක් ගමු. මැදෙන්නක් තමයි කියන්න බෑ. මේ 1,20,000 කියන්නේ ලක්ෂ 3. ලක්ෂ 3 කියන්නේ 1,50,000. 1,50,000 නේද එන්නේ. එහෙනම් මැදෙන්නේ. එහෙනම් මම මේ දෙකේ උෂ්ණත්ව දෙකේ මැදෙන්න ගත්තා නම් හරි. නේද උෂ්ණත්ව දෙකේ මැදෙන්න ගත්තාම වෙනවා 270 මැදම 373 බෙදීම 2 ඔය වෙනවා 6යි 14යි 1යි 3යි 2යි 3යි ඔය දෙන්නේ කෙල්වින් මට ඕනේ සෙල්සියස් නේ 323 න් අඩු කරනවා 273 බිඳුවයි 5යි උත්තරේ 50යි හතලිස් දෙවැනි ගාන අස්සන දාන්න මේක විස්ථාපන කාල ප්‍රස්තාවයක් දෙන්න විස්ථාපන දුර ප්‍රස්තාවයක් දීලා තියෙනවා බලන්න විස්ථාපනය කියන්නේ ඔය එකට තරංගයේ විස්ථාපනය කියන්නේ මොනවද එකක්ද මෙහෙම පටන් ගන්නවා නම් මෙන්න මේ වගේ සම්පූර්ණ එකක් කියන්න ඕනේ ගන්න අපිට මේකේ භාගයක් යන කාලය දීලා තියෙනවා ඒ කියන්නේ තරංගයක භාගයක් යන කාලයක් දීලා තියෙනවා ඒ කාලය තමයි T2 රින T1 කියන්නේ එතකොට ඔය බලන්න විස්ථාපන ඒ කියන්නේ තරංගයක භාගයක් යද්දී තියෙන දුරත් ගන්න පුළුවන් අපිට දුර තරංගයක් යන දුරත් ගන්න පුළුවන් තරංග භාගයක් යන දුරත් ගන්න පුළුවන් තරංගය අපිට කාලය දැන් තරංග භාගයකනේ එහෙනම් අපි තරංග භාගයකම දුර හොයමු තරංග භාගයක දුර දීලා තියෙනවා x2 රින x1 නැත්නම් x3 රින x2 කියලා ගන්නත් පුළුවන් හරිනේ එහෙනම් එතකොට මේකේ වේගය දෙන්න ඕන මොකද්ද x2 රින x1 බෙදීම t2 රින t1 නැත්නම් x3 රින x2 බෙදීම t2 රින t1 කියලා අර මේකේ උත්තර දෙන්නකොට මෙයා විතර මෙහෙම උත්තරයක් නැහැ උත්තරේ මොන තුන්වෙනි උත්තරේ හරි අනේ කියලා තියෙන්නේ මේ සංඥා මේ ශබ්ද ප්‍රවේය f කියලා සංඛ්‍යාතයක් නිකුත් කරනවා f මේ float f කියන්නේ මෙයාට ඇහෙන එක ඔකට සම්බන්ධතාවය නෑ මෙයා විද්‍යෝෂණ දෙක ප්‍රවේගයෙන් මේකට යන උඩින් දිග හරි අපිට විද්‍යෝෂණ දෙක ප්‍රවේගයෙන් මෙයා කෙලින්ම මෙයා දිශාවට යනවා නම් අපිට f dash එක වෙනවා v ධන විද්‍යෝෂණ දෙකයි v බෙදීම v වතාවක් f ඒ කියන්නේ එකයි zoom දෙකයි f හරි ඒ මොකද්ද ඒ කෙලින්ම අර දිශාවට එනවා කියන්නේ මෙන්න මේ දිශාවට එනවා කෙලින්ම එන්නේ දිශාවට දෙන්නේ මෙයා යන්නේ ගමන් පතේ තමයි මෙන්න මේක එතකොට කොයිම වෙලාවකවත් මෙන්න මේ අංශුව මේ f note ශබ්ද ප්‍රභවයේ දිශාවට හරිම කෙලින් එනවද නෑ එහෙනම් මෙයාගේ සංඛ්‍යාත මෙයාට ඇහෙන සංඛ්‍යාතය හැම වෙලේම මේකට වඩා අඩු වෙන්න ඕනි අනිවාර්යෙන්ම අඩු වෙන්න ඕනි මෙයාට වඩා අඩු වෙනවා ඒ වගේම f note ගේ පැත්තට එන්නේ මේ දිශාවට එන නිසා f note කෙනෙක් කෙනාට වඩා වැඩි සංඛ්‍යාතයක් අනිවාර්යෙන් එනවා උත්තරේ එනවා මොනෝක උත්තරේ දෙන්නේ දෙවෙනි උත්තරේ